ග්ලෝවි ස්කින් එකකට කැමති ඔයාලට එදිනෙදා ජීවිතයේදී අනුගමනය කරන්න පුළුවන් බියුටි ටිප්ස් 10කුත් අරගෙන අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසානය වෙනකම්ම රැඳී ඉන්න. බලන්නකෝ හොඳම ටිප් එක අන්තිමටයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ මම මේ දවස්වල අසනීපෙන් ඉන්න හින්දා මගේ වොයිස් එක ක්ලියර් නැහැ. ඉතින් වෙන අඩුපාඩුත් එක්ක ඔයාලට අපහසුතාවයක් උදා වෙනවා නම් කමෙන්ට් එකකින් මගෙන් වැඩිදුර විස්තර ලබා ගන්න. ඉතින් හැමදාම මගේ වීඩියෝ බලන ඔයාලා අමතක කරන්න එපා මගේ මේ පුංචි වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒක මට ගොඩක් වටින දෙයක් මගේ යාළුවනේ. හොඳට ජලය පානය කිරීමෙන් අපට අපේ සමේ තෙතමනය ආරක්ෂා කරගෙන ස්වභාවික දීප්තියක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අවම වශයෙන් වතුර වීදුරු 8ක්වත් දවසට පානය කරන්න ඕනේ. එළවලු, පළතුරු, ඇට වර්ග වගේ ගුණවත් ආහාර ලබා ගන්න ඕනේ. සෞඛ්‍යයට අහිතකර ඒ කියන්නේ අධික තෙල් සහිත ක්ෂණික ආහාර, කෘත්‍රිම පැණිබීම, කෘත්‍රිම ආහාර වගේ දේවල් ආහාරයට ගන්න එක අවම කරන්න ඕනේ. එමගින් ඔයාලට සමහි රැලි වැටීම අධික ලෙස වයසට යාම අඩු කරගන්න පුළුවන්. දවසට දෙවරක් වගේ අනිවාර්යෙන් මූණ හොදන්න ඔයාලටත් පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙහිදී ෆේස් වොෂ් එකක් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. එමගින් ඔයාලගේ සමේ ඔයිලි ගතිය සහ කුණු ඉවත් වෙලා පිම්පල්ස් එහෙම වළක්වනවා. අපි දවසේ පැය 24ක කාලයක් පුරාවට පැය 12කට අධික කාලයක් ශරීරය වෙහෙසවමින් විවිධ ක්‍රියාවන් වල නියැලෙනවා. එමගින් අපේ සම සහ ශෛල විනාශ වෙනවා. ඉතින් හොඳ නිින්දක් ලබා ගැනීමෙන් රාත්‍රියේදී එම ෂය වූ දේවල් නැවත ප්‍රතිසංස්කරණය වෙනවා. ඉතින් අවම පැය 7-8 අතර කාලයක් රාත්‍රියේ නිින්දක් අපට ලබා ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. එලි මහනේ නොවුනත් ඇතුළත පරිසරයේදී වුවද අපි දහවල් කාලය සඳහා සන්ස්ක්‍රීම් එකක් භාවිතා කරන්න ඕනේ. එමගින් සන්ස් ඩැමේජ් වලින් ස්කින් එක ආරක්ෂා වෙනවා. අපි අනිවාර්යයෙන්ම ස්කින් ටයිප් එකට මැච් වෙන මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න මතක තබා ගන්න ඕනේ. එමගින් සම වියලීම වළක්වනවා. වියලි සම පාලනය කරනවා. නිවසේදීම සාදාගත් ස්වභාවික ෆේස් පැක් එකක් භාවිතා කිරීමට ඔයාටත් හැකියාවක් තියෙනවා නම් ගොඩක් හොඳයි. කහ, මී පැණි, කොමාරිකා, හාල් පිටි, සඳුන් කුඩු, රෝස වතුර වගේ ස්වභාවිකව ලබාගත් දේවල් භාවිතා කරලා ෆේස් පැක් එකක් නිර්මාණය කරලා ආලේප කිරීමට හැකිනම් ඔයාට නිරෝගීමත් සමක් ලබා ගන්න පුළුවන්. මම දන්නවා මගේ යාළුවෝ ගොඩ දෙනෙක් මේකප් කරන්න කැමතියි කියලා. ඒත් ඔයාලා දන්නවද අපි රාත්‍රී නිින්දට යාමට පෙර මේකප් එක සම්පූර්ණ වශයෙන්ම ඉවත් කළ යුතු බව. සමහි රැඳුණු මේකප් කොටස් සමහි සිදුරු අවහිර කර ආසාත්මිකතාවයන් නැති කරනවා. එම නිසා ඔයත් මේකප් භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම රාත්‍රී නිින්දට යාමට පෙර ටෝනර් එකක් යූස් කරලා මේකප් රිමූව් කරන්න ඕනේ.
යහපත් ශරීරයකට වගේම යහපත් සමකට උරුමකම් කියන්න ව්‍යායාම අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා. ක්‍රමානුකූල ව්‍යායාම රටාවක් තුළින් වයසට පෙර වයසට යාම පාලනය කරනවා. ශරීරය සමබර වීම මෙයට හේතුවයි. ඔයත් ව්‍යායාම කරන කෙනෙක් නම් එය ක්‍රමානුකූල විය යුතුයි. ව්‍යායාම නොකරන මගේ යාළුවන් අදම කරන්න පටන් ගන්න ඕනේ හොඳේ. ඉතින් ඔයාලත් අහලා ඇති නේද මගේ යාළුවනේ අපි සතුටින් හිටියම තමයි අපි කන බොන දෙයක් වුණත් ඇඟට අල්ලන්නේ කියලා. ඉතින් ඔයාලා නිරෝගී මත්සමක් ලබා ගන්න මොන දේ කළත් වැඩක් නෑ. ඔයා ටෙන්ෂන් එකෙන් නම් ඉන්නේ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා තමයි. ඒත් අපේ සතුට ළඟ තබා ගන්න එක අපේ ශරීරයේ සිදුවන සියලුම වෙනස්කම් වලට බලපානවා. ඉතින් සතුටින් ඉන්න මගේ යාළුවනේ මොන දේ වුණත් අපි වෙනුවෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එතකොට පුළුවන් මම තවත් බියුටි ටිප්ස් එක්ක වීඩියෝ එකක් අරන් ආපු ගමන්ම ඔයාලට බලන්න. අපි තවත් බියුටි ටිප් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා ඔක්කොටම ප්‍රීතිමත් දවසක් වේවා මගේ යාළුවනේ. සතුටින් ඉන්න. See you in next video.